සරණයි අද මේ උතුම් මැදින්පුර 15ක් පොහොව දවසේදී මාර්තු මාසයේ 2 වෙනිදා නාගදීප බුද්ධ භූමියට බුදුරජාණන් වහන්සේගේ පාද ස්පර්ශයෙන් පාරිශුද්ධත්වයට පත් වුණු මේ උතුම් පින්බිමට විශාල ජනතාවක් අද දවසේදී සීල සමාදානයේ යෙදීම සඳහා පැමිණලා තියෙන අවස්ථාව උදෑසන කිරියාහාර බුද්ධ පූජාව ඊ타ත්ම ශ්‍රද්ධාවෙන් හේවිසි ශබ්ද පූජා මැද වැඩම කරවාගෙන ඇවිල්ලා ඒවා සියල්ලම වන්දනාමාන කිරීම සඳහා ස්ථාන වල තැන්පත් කළා. දැන් මේ හැමදෙනාම මේ පැමිණලා සිටින්නේ චෛත්‍ය මළුවේ විහාර මළුවේ අද දවසේදී මේ සීල් සමාදන් වීම සඳහා අවසුළු මොහොතකින් සීල සමාදාන ආදී කටයුතු වල නිරත වීම සඳහායි ආගමික කටයුතු සිද්ධ කිරීම සඳහායි මේ විශාල පිරිස පැමිණලා සිටින්නේ. පිරිසක් අනුරාධපුරේ රාජාංගනයේ ප්‍රදේශයනොත් තවත් පිරිසක් තංගල්ල ප්‍රදේශයනොත් අද දවසේදී සීල් සමාදන් වීම සඳහා පැමිණලා සිටිනවා. දුර බැහැර දුෂ්කර ගමනක් ගෙවාගෙන මෙච්චර දුර ඉඳලා ඇවිල්ලා මේ හැමදෙනාම මේ ඇවිල්ලා සිටින්නේ උතුම් බුදුරජාණන් වහන්සේගේ පාද ස්පර්ශයෙන් පාරිශුද්ධත්වයට පත් වුණ බුදුරජාණන් වහන්සේ දෙවෙනි වතාවට වැඩම කරන්න යෙදුණා. ඒ උතුම් නාගදීප පුණ්‍ය භූමියට අනාගතයේ ධාතු පරිනිර්වාණය සිද්ධ වෙන දවසේ තුන් ලෝක ධාතුවේ තියෙන සියලුම ධාතුන් වහන්සේලා රුවන්වැලි මහා සෑයට එකට එකතු වෙලා එතනින් නික්මෙන සියලුම ධාතුන් වහන්සේලා දෙවෙනි වතාවට ලංකාවේ වඩින එකම පින්බිම උතුම් නාගදීප පුණ්‍ය භූමියටයි මේ සියලුම පින්වතුන් අද දවසේදී සීල සමාදානයේ යෙදিলা ඒ ආගමික කටයුතු කිරීම සඳහා මේ ස්ථානට මේ බුද්ධ භූමියට පැමිණලා සිටින්නේ. ඉතින් අද මේ මැදින්පුර 15ක් පොහොව දවසේ බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ සුවිශේෂී කාරණා රාශියක් සිද්ධ වුණ දවස. බුදුරජාණන් වහන්සේ ප්‍රථම වතාවට කිඹුල්වත් නුවරට වැඩම කරපු දවස. ඒ වගේම නන්ද රාහුල කුමරුවන් පැවිදි භූමියට පත් කරපු දවස. ශාක්‍යයන්ගේ මානය දුරු කරපු දවස. ඒ වගේම සුද්ධෝදන රජතුමා දෙවෙනි වතාවට වන්දනාමාන කරපු අවස්ථාව තමයි අද දවසේදී මේ මැදින්පුර 15ක් පොහොව දවසේ තියෙන සුවිශේෂී කාරණාව. ඉතින් හැම දිනාටම තෙරුවන් සරණයි.